මෙල්බන් ශ්‍රී ලාංකික ප්‍රජාවට කලා ශාස්ත්‍රීය වර්ධනයට ඔහුගෙන් ලැබුණු දායකත්වය පිළිගත නොහැකි. පහන පුවත්පත මෙන්ම සන්නස පුවත්පතද ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඔහු රේඩියෝ ට්‍රිපල් සෙට් සහ ලක්බිහිර ගුවන් විදුලි සේවයේ වැඩසටහන් නිෂ්පාදකයෙක්ද වෙනවා. මේ ගෞරවනීය ඇරයුම ජගත්ජය එදිරිසිංහ මහතාට තාරකා දුමාරිය ගැන අදහස් පළ කරන්න. අවුරුදු මිලියන් ගානකට ඉස්සෙල්ලා එක මොහොතක විශ්වය ලෙස අපි හඳුන්වන මහා අවකාශයේ අති විශාල පිපුරුමක් සිදු වෙනවා. ඒ පිපුරුමෙන් සිදුවෙච්ච විසිවෙච්ච ධූලි බලාවෙන් සූර්යයන් බිහි වෙනවා. ග්‍රහලෝක බිහි වෙනවා. කොටින්ම සූර්යග්‍රහ මණ්ඩල බිහි වෙනවා. මානවයන්ගේ ආදිවාසී නැත්නම් මානවයන්ගේ නෑයන් බිහි වෙනවා. ඒ හැම ජීවයකටම මුල් වෙන්නේ අර සිදුවෙච්ච මහා පිපුරුම. පසු කාලයක පාට අනුව, ජාති අනුව, ආගම් අනුව බෙදිලා වෙන්නුණත් මේ සෑම මානවයෙකුගේම මූලික බිහිවීම තියෙන්නේ එකම තැනක. ඒ තමයි අර මහා පිපුරුම. ඒ මානවයන් බිහිලා තියෙන්නේ එකම මූලයකින්. ඒ තමයි මහා පිපුරුමේ ධූලි බලාව. ඒ කාලයකට පස්සේ අර මහා පිපුරුමේ ධූලි බලාවෙන්ම බිහි වෙනවා පුංචි පොතා. සෆානා ගපූර් කියන ලේඛිකාව ඒ පොතට නම දෙනවා තාරුකා දුමාරිය කියලා. අපි අද කතා කරන්න යන්නේ ඒ පොත ගැන. ඒ පොතෙන් අපේ හිත තුළ බිහි කරන, ඇති කරන අපරිමිත කම්පනය ගැන. ඒ කම්පනය අපේ ජීවිතවලට කරන මහා බලපෑම ගැන. මෙල්බන් නගරයේ පළවෙනි වතාවට මම පොතක් ගැන කතා කරන්නට යනවා සාහිත්‍ය ගැන කතා නොකර. ඒක විශේෂයි. හිතවතුනි මට අවසර දෙන්න. රසායන මේ පොත හඳුන්වන්නේ නවකතාවක් කියලා. මේක නවකතාවක්ද නැත්නම් ආත්ම ප්‍රකාශනයක්ද කියන ප්‍රශ්නය පැත්තක තියලා මේ පොත අපේ හිතේ ඇති කරන කම්පනය ගැන කතා කරන්න මම කැමතියි. සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙකුට ආදරය කරනවා. මුස්ලිම් කෙල්ල මුලින් බැහැ කියනවා. ඒත් පස්සේ ඈ ඔහුට ආදරේ පිළිගන්නවා. එහෙම තමයි ආදරේ පටන් ගන්න. ආදරයට කොහෙන්ද සීමාවයි. එක මොහොතක සමාජයේ ඒ ආදරයට විරුද්ධ වෙනවා. ආදරයට බාධා නැත්තේ කොතනද? අන්තිමේදී අර මුස්ලිම් කෙල්ල සමාජයට බම්බු ගහ ගන්න කියලා කොල්ලව කසාද බැඳ ගන්නවා. ඔවුන් විවාහ වෙනවා. සියල්ල සතුටින් අමාර වෙනවා. ලස්සන ආදර කතාව. හිතවතුනි, එහෙම කියලා සතුටටපත් වෙන්න මේ කතාව අපට ඉඩ දෙනවද? එහෙම නැත්නම් සතුටින් අමාර කරන්නට මේ කතාව අපිට අවසර දෙනවද? එහෙම සරල අවසානයක් මේ කතාවට දෙන්න පුළුවන්ද? රසායන අප හමුවේ තියෙන යථාර්ථය සතුටු වෙන්න පුළුවන් යථාර්ථයක්ද? මේ කතාවේ යටිපෙලින් කියවෙන සමාජ සත්‍තාව අපට තේරුම් ගන්නට නැත්නම් මේ සත්‍තාව තේරුම් ගන්නට කී දෙනෙක් සමත් වෙයිද? මේ වගේ ප්‍රශ්න රසක් රසායන අප හමුවේ තියෙනවා. ඇත්තම කියනවා නම් රසායනගේ මේ පොත මගේ ඇසරට කඳුලක් එක් කරන්න සමත් වෙච්ච පොතක්. ලස්සන ආදර කතාවක් කියවලා ලබන සතුට සැනසීම මට මේ පොතෙන් ලැබුණේ නැහැ. ඒ වෙනුවට මට දවස් ගාණක් කල්පනා කරන්න දේ මේ පොත මගේ හිතේ ඉතිරි කළා. අපේ සමාජය ගැන නැවත හිතා බලන්න, නැවත කල්පනා කරන්නට රසායනගේ මේ පොත අපේ හිතේ බලපෑමක් ඇති කළා. අපි නිදහස් මිනිස්සුන්නේ කිව්වට ඇත්තටම අපි නිදහස් නෑ සහෝදර සහෝදරියනි. දහසක් බැමි වලින් අපි බැඳගමලා තියෙන බව අපට දැනෙද්දි මේ බැමි කඩාගෙන යන්නට ඕනි බව අපට දැනෙද්දි එහෙම කරන්න ශක්තියක් අපට තියෙනවද කියන ප්‍රශ්නය අපේ හිතේ මතුවෙනවා. බෞද්ධ කෙනෙකුට මේ රසායනගේ කතාව කියවලා
මරේ මරු අර මුස්ලිම් කෙල්ල ආගමට පයින් ගහලා අපේ කොල්ලෙක් බැන්දා කියලා සතුටු වෙන්න පුළුවන්. අනෙක් අතින් ඒකී අපේ ආගමට නිගරු කරලා බෞද්ධ කොල්ලෙක් බැන්දා කියලා මුස්ලිම් සමාජය ඇයට පහර දෙන්න පුළුවන්. මේ අංක දෙකක් මේක අංක දෙකක් කියලා ඔබට බැලුමට පෙනුනට මේක අංක දෙකක් නෙමෙයි. මේ තමයි එකම අන්තවාදය. මේ එකම අන්තවාදයේ විවිධ මූලවල තමයි මේ. සමාජයට වින කඩින මේ අන්තවාදය බැහැර කරන තැනක තමයි අපි ඉන්නේ. ඔව්. අපි මේ කතාව දකින්න ඕනේ වෙනත්ම කෝණයකින් කියන එකයි මගේ අදහස. ෆාතිමා ෂාෆියා කියන මුස්ලිම් තරුණිය ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් තුනක් දිනා ගන්නවා. වාර්තා පිට වාර්තා තිබෙනවා. අපි හැමෝටම මේක ලොකු සතුටක් ගෙන දුන්න අවස්ථාවක්. එය අපේ රටේ තෙල්ලක් තියෙන හැඟීමෙන් අපි සතුටු වුණා. එත් සමහර බැලුවේ ඇගේ වාසිය තුලින් වෙනත් ආකාරයක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඇගේ ජයග්‍රහණය හරහා ඉස්ලාම් විරෝධයක් ඇති කරන්නට, ඉස්ලාම් විරෝධයක් ඉස්සරහට ගේන්නට සමහර උත්සාහ කරන හැටි අපි දැක්කා. ඒක වැරදි. අපි ඇය ගැන කතා කරන්නට ඕනේ ආගමකට පහර ගැසීමේ අරමුණෙන් නෙමෙයි. ඇය ගැන අපි කතා කරන්නට ඕනේ ඇය අපේ කෙල්ලක් නිසා. ඇය අපේ ශ්‍රී ලාංකික කෙල්ලක් නිසා. ඇය ශ්‍රී ලාංකික දියණියක් වීම නිසා. රසායනයෙන්ම ෂාෆියා ආගමික බැඳීම් වලින් නිදහස් වෙන්න සටනක් කළා. ඒ දෙන්නම ඒ සටනට යොමු වෙච්ච තරුණියන් දෙන්නේ. ඔව් කිසිම සමාජ සංස්ථාවකට අයිතියක් නැහැ මානව නිදහසට සීමා පනවන්න. ඒ සමාජ සංස්ථාව ආගම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් නමක් තියෙන ව්‍යුහයක් වෙන්න පුළුවන්. ඒ මොන ව්‍යුහයකින් පෙනී සිටියත් මානව නිදහසට සීමා පනවන්න කිසිම සංස්ථාවකට අයිතියක් නැහැ. ඒ මට හිතෙන හැටි. ශාෆියාගේ ඉලක්ක කරා යන්නට එරෙහිවන සියලු බාධක වලට එරෙහිව සටන් වදිනවා. අවසානයේ අපේ සමාජයට ආවරණයක් වෙනවා. ඇය රටට ආවරණයක් වෙනවා. මුළු රටම ආදරය කරනවා. ඇය තමන්ගේ මාවත, තමන්ට අවශ්‍ය මාවත තෝරගන්නවා. ඒ අර්ථයෙන් ශාෆියා හිටගත් තැනගෙන මන් සතුටු වෙනවා. ඒ සමාන අර්ථයකින්ම රසායන හිටගත් තැනගෙනත් මන් සතුටු වෙනවා. කාන්තා දුමාරේ ලියද්දී රසායන පාවිච්චි කරන්නේ කතා කරන බස් වහන. ඒක ඇගේ ආත්ම ප්‍රකාශනය කරන්න ඇයට සහයක් දීලා තියෙනවා. ඇය ඊට අවංකව, ඊට නිර්ව්‍යාජව ඇගේ කතාව අපට කියනවා. ඒක ඊට අවංක ලිවීමක්. ඒක ඊටම හෘදයාංගම ලිවීමක්. ඒ ලියවිල්ල තුල වරින් වර ඇය අපට අපූර්ව අදහස් රැසක් ඉදිරිපත් කරනවා. ඒකම අපේ සමාජ දේශපාලන ව්‍යුහයේ අප්‍රසන්න තැන් ගැන ඇය කතා කරනවා. ඇය අපට හිතා බලන්න ඉඩ සලස්වනවා. මේ බලන්න ඇය ලියන ආකාරය. මේ ඇගේ වචන. 70 ගණන් වල අගභාගයේදී විවෘත ආර්ථිකය පටන් ගත්තා. ජීවිතේට ටික ටික විචූර්ණත් එකතු වුණා. පල්ලෙහා ගෙදර කීදාක්කගේ මල්ලි කුමාර් ශෝක්කාරයා. එයාට පාඨශාලාවක් තිබුණා. ලොකු උපන්දින සාදයක් ගත්තේ නැහැ කියලා එයා ගෙදර එක්ක රණ්ඩු වුණා. ඊට පස්සේ මහ වැලි ගඟට පැනලා මැරුණා. වටපිටාවේ හැමෝම ඇඬුවා. තරුණ ජීවිතයක් කියලා. ඩුබායිගේ ඉන්ද්‍රාණි අක්කා ලියුම් ගෙව්වේ නැහැ කියලා ජේසුදාසන් පෙට්‍රල් ෂෙඩ් එකෙන් ගත්ත රෝස පාට භූමි තෙල් බිව්වා. එතකොට ඉස්පිරිතාලේ එක්ක යනකම් පොල් කිරි පෙව්වේ අමරාක්කා. විවෘත ආර්ථිකය අපේ රටට කඩාපාත් වුණ එළගෙඩියක් කියලා තේරුම් ගන්න අපට අවුරුදු කීයක් නම් ගත කරන්න වුණාද? ඒ විකෘති ලෙස ස්ථානගත කරන විවෘතයයි කියාගත් ආර්ථිකය අපේ සමාජයට මොන විදිහේ බලපෑමක් කළාද කියලා රසායන ගන්නවා. ඇයි ඒක දකින්නවා? ඇයි වේදනාව විඳිනවා? ඒ වේදනාව අප සමග බෙදා ගන්නවා. අපේ හිතවලට ඇය මහා වදයක් දෙනවා. කල්පනා කරපල්ලා කියලා ඇය අපට බල කරනවා. ඇය ලියනවා. අප බෙදා වෙන් කරන්නේ අප අතර ඇති වෙනස්කම් නොවේ. අප බෙදා වෙන් කරන්නේ අප අතර ඇති වෙනස්කම් හඳුනාගෙන ඒවා පිළිගැනීමට අගය කිරීමට අපට ඇති නොහැකියාවයි. අපට ඇති නොහැකියාවයි. ඒ ගැන හිතන්න. ඇය අපට දෙන ඒ පණිවිඩය
තේරුම් ගන්නට ඔබට හැකිනම් මේ සමාජය වඩා උතුම් සමාජයක් වේවි. අපි මහා ලොකුවට මානව නිදහස ගැන කතා කරනවා. අපි කියනවා මිනිස්සු බුද්ධිමත් වෙන්න මානව නිදහසට ගරු කරන්න පටන් ගන්නවා කියලා. බුද්ධිමත් වූ මානව නිදහසට ගරු කරන්න ඕය. අපි කියනවා බුද්ධිමත් වූ මානව නිදහසට ගරු කරන්න ඕය. ඒ කතාව පට්ටපල් බොරුවක් කියලා රසායන අපට කියනවා. රසායන අපට කෑ ගහලා කියනවා. බුද්ධිමතුන් බිහි කරන විශ්වවිද්‍යාලය ඇතුලේ මානව නිදහස දූෂණය කළා මරා දමන හැටි රසායන ලියනවා. ඒ ගැන කතා කරද්දී ඇගේ ඇස් කඳුලින් පිරෙන හැටි මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒක ගුවන්විදුලි සංවාදයක යෙදෙද්දී දෙවතාවක්ව මට සිද්ධ වුණා හිතා මතාම සාකච්ඡාවක් වෙනතකට හරවන්න ඇගේ කඳුළු දකින්නට මගේ හිතේ තිබිච්ච අකමැත්ත නිසා. ඇය කතා කරද්දී ඇගේ ඇස්වල කඳුළු තිබුණේ වැටෙන්න ඔන්න මෙන්න කියලා. ඊටවතුනේ මිනිසුන්ට බොරුවට hina වෙන්න පුළුවන්. මිනිසුන්ට බොරුවට අදන්න. බුද්ධිමතුන්ගේ අප සිතන මිනිසුන්ගේ සිත් තුළ මානව දයාව නැති වෙන්නේ ඇයි? ඒ සිත් තුළ සහකම්පනය නැති වෙන්නේ ඇයි? මේක ලොකු ප්‍රශ්නයක්. සහකම්පනය නැති මිනිසුන් බිහිවීමම සමාජයේ වාචකයක්. ඒක ගැන ඇතිතරම් උදාහරණ අපි සමාජයේ දකිනවා. හොරුන්, මිනිමරුවන්, සල්ලාලයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙළී සිටින මිනිසු අපේ සමාජයේ කොතරම් ඉන්නවද? ඔබ දිනපතා දකින්න ඇති. හැම උදේකම Facebook එකට ගොඩ වෙලා බලන්න මේ නිර්ලජ්ජිත මිනිසු හොරුන්, දූෂිතයන්, සල්ලාලයන් වෙනුවෙන් පෙළී සිටින හැටි. මේ මිනිසුන්ට ලැජ්ජාවක අංශු මාත්‍රයක්වත් නැතුව මේක කරන්නේ කොහොමද? මේ මිනිසුන්ගේ සිත් ඇතුලේ සහකම්පනය කියන එක නැද්ද? හොරෙක්, මිනිමරුවෙක්, සල්ලාලෙක් වෙන මිනිහෙකුට ආවඩන්න සහකම්පනය තියෙන මිනිහෙකුට පුළුවන්. අපි මේ ජීවත් වෙන සමාජය යහපත් තැනක් කරගන්නට අපි මේ යන ගමන කොයිතරම් අපහසු එකක්ද කියලා අපිට වැටහෙන්නේ ඒ වැහෙනකොට. ඒත් මේ ගමන යන්න ඕනේ. මේක අතරමඟ නැවතීමක් නැති ගමනක්. රසායන වතාවක් මේ වගේ අදහසක් අපිට කිව්වා. මගේ ලිවීම අපතේ ගිහින් නැහැ කියලා මට හිතෙනවා. මේ පොතේ නැති වෙන බලපෑම එමින් සමාජයේ කාන්දු වෙන හැටි මට දැනෙනවා. රසායන පාවිච්චි කළේ වෙන වචනද කොහෙද? නමුත් ඒ අදහස තමයි අය කිව්වේ. ඒ හැඟීම තේරුම් ගැනීම ඇගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් ලබා දෙයි කියලා මට හිතෙනවා. රසායන මෙහෙම ලියනවා. අපි එකිනෙකා මරා දමමින් සිටිමු. අපි එකිනෙකා මරා දමමින් සිටිමු. විටක වෙඩි උණ්ඩ වලින්, විටක වචන වලින්, විටක ක්‍රියාවෙන්. ඒ බව නොදැනම නොහැඟීම අප විසින් එකිනෙකා සොබන දක්වාම ගෙන යනු ලැබේ. ඔව්, අපි තවම එකිනෙකා මරා දමමින් ඉන්නවා. උණ්ඩ වලින් විතරක් නෙමෙයි, වචන වලින්. සමාජයේ ගමන වැරදි බව රසායන තේරුම් ගෙන ඉන්නවා. ඒ නිසා තමයි යහපත් සමාජයක් ගොඩනගන්න අපි දරන උත්සාහයේ ඇය කොටස්කාරයක් වෙලා ඉන්නේ. අපි මේ සමාජය කොහොම හරි ගොඩනගමු රසායන. සහකම්පනයක් දැනෙන මිනිසුන් ඉන්න සමාජය අපි ගොඩනගන්න ඕනේ. එකිනෙකාට ගරු කරන මිනිසුන් ඉන්න සමාජය අපි ගොඩනගන්නට ඕනේ. ඒ ගමන හරිම අපහසුයි. අවලාද අපහස නිමක් නැහැ. ඒ අපි ඒ ගමන යන්නට ඕනේ. ඒ ගමන යන්නට රසායනට ශක්තිය දින බව ඇගේ තාරකා දුමාරය පොත අපට පෙන්වලා දෙනවා. පිටෝතුනි මේ පොත අරගන්න, මේ පොත කියවන්න. රසායන මේ කෑ ගහලා කියන සත්‍ය තේරුම් ගන්නට උත්සාහ ගන්න. රසායන මේ මානවවාදී ගමන යද්දී ඇයට ශක්තියක් වන්නට ඇයත් එක්කම අපත් ඉන්න බව සපත කරන්නට මම කැමතියි. බොහොම ස්තුතියි.